සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මේ බලන්නකො ලස්සන සල්මල්. කාලෙකට පිපෙන මේ සල්මල් පිපෙන කාලෙට අපේ ගේ ගාව තියෙන ගහකින් අපි කොහොම හරි ටිකක් අරගෙන පූජා කරනවා. ඒ කාලෙට උදේ පාන්දරම නැගිට්ටේ නැත්තම් මේ මල් කඩන්න නම් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න මේ 13 වෙනිදා පරණ අවුරුද්ද දවස. අපේ මෙතන තියෙන ක්‍රීඩා සමාජයෙන් හැම අවුරුද්දේම පරණ අවුරුද්ද දවසේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඒකේ ෆීල්ඩ් එක බෙදන්නේ කොහොමද දන්නවද? විවාහක ටීම් එකයි අවිවාහක ටීම් එකයි. ඉතින් මේකට මේ කට්ටිය මේ දවස් වෙනකම් ගොඩාක් ආසාවෙන් තමයි ඉන්නේ. ඉතින් ඒකට ලෑස්ති වෙන විදිය තමයි මේ. මමත් ඉතින් එක එක ජාතියේ වාහනවල යන්න ගොඩාක් ආස නිසා ඔන්නේ ගල් රෝලෙත් පොඩ්ඩක් නැගලා ගියා. ඉතින් ඊට පස්සේ ග්‍රොසරිස් වගේක් තව පොඩි පොඩි දේවල් ටිකක් අඩුව තිබ්බා. ඒ ටික ගේන්න ටවුන් එකට ගියා. ඉතින් අද මට තියෙන වැඩ තමා ගිෆ්ට් පැක් කරන්න තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක ඒ ගිෆ්ට් එක පැක් කරන්න හිතාගෙන ඉන්නවා. පැක් කරනවා කියන්නේ මේ රැපින් කරන්නේ නැහැ. බෑග්ස් වලට දාලා පැක් කරන්න තමයි තියෙන්නේ. අපි ඒ වැඩේ කරමු එහෙනම් දැන්. ඉතින් ඒ වැඩේ කරනවා කිව්වට ඊට කලින් මම නාගත්තා. මොකද හවස් වුණොත් අසනීප තත්ත්වෙත් එක්ක නාන්න හොඳ නැති නිසා. ඉතින් ඊට පස්සේ දැන් මම මේ ගිෆ්ට් ටික පැක් කරන ගමන් තමයි ඉන්නේ. මම ආසම වැඩක් තමයි මේක. ඉතින් පවුලේ හැමෝටම මොන හරි අපි අලුත් අවුරුද්දට දෙනවනේ නේද? ඉතින් එක එක්කෙනා ආස වෙයි කියලා හිතුණු දේවල් තමයි මේ වෙලාවේ මම අරගෙන ආවේ. ඉතින් කියන්නකෝ ඔයාලට කොහොමද අවුරුදු? ඉතින් අද මේ වීඩියෝ එකෙන් මගේ අවුරුදු දවස් දෙක ගෙවුන විදිහ තමයි මම ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හදන්නේ. ඉතින් අපේ මේ සිංහල කට්ටියට මේ අප්‍රේල් මාසේ එන අලුත් අවුරුද්ද තමයි ගොඩාක් වැදගත් විදිහට ඒ වගේම හොඳට ලස්සනට සමරන්න තියෙන මං හිතන්නේ එකම උත්සවය මේක නේද? ඉතින් මේකෙදී අපි ඉස්සර ඉඳන් කියනවනේ තරහවල් තියෙනවා නම් ඒවා අමතක කරලා අලුත් අවුරුද්දට අපි හැමෝම සමගියෙන් සතුටෙන් අවුරුද්ද සමරනවා කියලා. ඉතින් ඒක ගොඩාක් වැදගත් දවසක් කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ පවුලේ කාත් එක්ක හරි මොනවා හරි පොඩි දෙයකට හරි තරහ වෙලා ඉන්නා නම් මේ හැමදේම අමතක කරලා මේ විදිහට ඔයාලා ගෙනාපු තෑගි භෝග බෙදාගෙන ඔයාලා කැවිලි පෙවිලි හැදුවා නම් ඒවා බෙදාගෙන හරිම ලස්සනට අලුත් අවුරුද්දක් පටන් ගන්න ලෑස්ති වෙන්න. හරි. ඉතින් මේ විදිහට ගිෆ්ට් ගන්න බැරි වුණ අයට මම සල්ලි දානවා. එතකොට ඒගොල්ලෝ ආස දෙයක් ගයිනේ. අපි දැනට වඩා අපේ පුංචි කාලේ අලුත් අවුරුද්ද කොච්චර සතුටින් ගෙවුවද නේද? ඒ කාලේ අපිට ඉතින් වගකීම් මුකුත් නැහැනේ. අලුත් ඇඳුම් හම්බ වෙනවා, සෙරප්පු සපත්තු හම්බ වෙනවා, අලුත් ගොඩක් දේවල් හම්බ වෙනවනේ. ඉතින් මම නම් පුංචි කාලේ 13 වෙනිදාත් උදේම අලුත් ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙලා ඉතින් ඉන්නවා. නෑදෑ ගෙවල් වලට යනවා, නෑදෑයෝ එනවා. මේ හැම දෙයකටම ගොඩාක් ආසාවෙන් තමයි මම නම් පුංචි කාලේ බලාගෙන හිටියේ. මොකද මගේ පවුලේ මම විතරයිනේ. ඒක නිසා කවුරු හරි එනවා කියන්නේ ඒක මට ලොකු සතුටක්. ඉතින් අම්මයි තාත්තයි එක්ක පොඩි කාලේ ඒ විදිහට තමයි මම නම් අලුත් අවුරුද්ද ගෙවුවේ. ඉතින් දැන් නම් අපිට
වගකීමුත් එකතු වෙලානේ තියෙන්නේ. හරි ඒ වැඩේ නම් ඔන්න ඒ විදිහට ඉවරයි. ඉතින් ඔන්න දැන් මං මේ කරන්නේ එදා රෑ අපි මේ විදිහට කැවිලි මේසේ එදා රෑ හැදුවා. මොකද පුංචි පුතාට දැන් තේරෙන නිසා පහුවදා පාන්දරනේ තිබුණේ අවුරුදු චාරිත්‍ර. අපි ඒ වෙලාවට ඒක කරන්න හිතුවේ නැහැ. මොකද අපි හැම අවුරුද්දේම වගේ අවුරුද්දට අනුරාධපුරේ යනවා. ඉතින් ඒ ගමන තමයි අපි දැන් මේ යන්නේ. අපි පාන්දර 3 වෙද්දි ගෙදරින් පිටත් වුණා. කිරි ආහාර පූජා කරන්න ලොකු ආසාවක් තිබ්බ මට. අපි වෙන සැරවල් වල මීට වඩා පරක්කු වෙලා තමයි ගියේ. එතකොට කිරි ආහාර පූජා කරන වෙලාවක අපි ගිහිල්ලම නැහැ. ඒක නිසා මේ සැරේ එහෙම කරන්න හිතුවා. මගේ වොයිස් එක නම් තාම අවුල් ඇත්තටම ඒක නම් ගණන් ගන්න එපා. ඉතින් අපි දැන් මේ ජයශ්‍රී මහා බෝධියට තමයි ඉස්සල්ලාම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විදිහට අලුත් අවුරුද්දේ ඔන්න අපි දැන් කිරි ආහාර පූජා කරන්න තමයි මේ යන්නේ. හරි දැන් අපි මේ රුවන්වැලි මහා සෑයට තමයි යන්නේ. කිරි ආහාර පූජා කරලා ඉවර වෙලා මම ගොඩාක් ආසයි මේ රුවන්වැලි මහා සෑයේ වාඩි වෙලා ඉන්න. ඉතින් අපි අවුව සැර වෙලාවක ගියොත් නම් එතන ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න අමාරුයි. ඒත් අපි අද ගියපු වෙලාව නම් හරිම හොඳයි. මොකද ඉර පායගෙන එන වෙලාවේ තමයි අපි එතනට ගියේ. ඉතින් අපි ආස විදිහට ගොඩක් වෙලා එතන හිටියා. මේ මගේ පුංචි පවුල. ඉතින් අපි ගෙදරින් කෑමත් හදාගෙනම තමයි ගියේ. මේ තියෙන්නේ බසවක්කුළම වැව. ඉතින් අපි එතනට ගිහිල්ලා බඩගිනි නිසා කාලා ඊට පස්සේ අනුරාධපුරයට ගියොත් කොහොමද ඉතින් මේ ලස්සන වැවකින් නාන්න නැතු වෙන්නේ නේද? ඊට පස්සේ නාගෙන අපි ගොඩක් වෙලා නෑවා. ඒ තරම් සනීපයි හරිම ෂෝක් මන්නම් හරිම ආසයි. ඊට පස්සේ අපිට ආපහු බඩගිනි ආවා. ඊට පස්සේ අපි පාන් එහෙමත් අරන් ගිහින් තිබ්බේ. ඒවත් කාලා තේ බීලා ඊට පස්සේ එන ගමන් අපේ නෑදෑයුන් ගෙවල් දෙකක් හම්බ වෙනවා. අපි ඒ නෑදෑ ගෙවල් දෙකටත් ගිහිල්ලාම තමයි ගෙදර ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ අවුරුදු දවස් දෙක ගෙවුනේ. තාම අවුරුද්ද ඉවර නැහැ. ඊළඟට මොකද වෙන්නේ කියලා ලස්සන වීඩියෝ එකකින් අරගෙන එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.